ගොඩාක් අය එන්නේ මේ එක පාටම හිටපු ගමන්ම උදේට නැගිට ගමන්ම අත් දෙකේ ඇඟිලි ඉදිමෙනවලු ඇඟේ කඩිය කෑව වගේ පළු පළු වෙනවලු ටිකක් වෙලා ගියාම නැතුව යනවලු. තව සමහර අය කියනවා මෙහෙම හීරුවාම ඉදීමිලා එනවලු ඇඟම. එහෙම වෙන්නේ ගොඩාක් වෙලාවට ඇඟේ ලේවල සෙම වැඩි වුණාම. සෙමෙන් තමයි ඒ ඇලර්ජික් රෝග හැදෙන්නේ. එතකොට අපි කරන්න ඕනේ ඇලර්ජික් එකට ප්‍රතිකාර කරන ගමන්ම ඇඟේ ලේවලින් සෙම නැතිව යන විදිය ප්‍රතිකාරයක් කරලා ඒක මර්ධනය කරලා දෙන්න ඕනේ. එතකොට තව සමහර අය එනවා මොකක් හරි විසක් ශරීරගත වෙලා දැන් සමහර අයට කඩිය කාලා මැරිච්ච අයත් ලංකාවේ ඉන්නවා. ඉතින් ඒ වගේ සත්තු කෑවහම දැන් මංගාවට පහුගිය දවස්වල ලෙඩෙක් ආවා. එයාට වට කරගෙන බඹරු ඇනලා මේ රෝගියා මරණයෙන් බේරලා තියෙන බොහොම අමාරුවෙන් ගමේ මිනිස්සු රෝහලට ගෙනහිල්ලා ඇරලලා ඊට පස්සේ මේ රෝගියාව ප්‍රතිකාර කළ ජීවිතේ බේරිලා දැන් එයාගේ ඒ විස ගිහිලා අක්මාව නරක් වෙලා. දැන් මගෙන් ප්‍රතිකාර ගන්න ඉන්නේ අක්මාවට. ඉතින් ඒකයි ඒකින්ද ගොඩාක් දරුණු ඒවා තියෙනවා. ඒක නිසා තමන්ට යම්කිසි දෙයක් වුණාම හැකි ඉක්මනින්ම වෛද්‍ය ප්‍රතිකාර කරන්න ඕනේ. මොකද විස කියන එක ඉතාමත්ම බරපතල එකක්. ඒ කියන්නේ ගොඩක් වෙලාවට එවැනි දෙයක් කාපු ගමන්ම පරණ ආදි කාලේ මිනිස්සු කියන්නේ ඉක්මනින්ම පොල් කිරි ටිකක් අරගෙන ඒකට ලුණු පොඩ්ඩක් දාලා බොන්න. එතකොට ඇඟේ විස ඉක්මනින් මැරෙනවා කියලා. ඒ වගේ සුළු සුළු අත්බෙහෙත් හිටන් අපි ගෙවල් වල දැනගෙන ඉන්න ඕනේ. කුඩා දරුවන්ට ගොඩක් වෙලාවට මස් කෑවහම වෙනවා, අන්නසි කෑම ඇලර්ජික් හැදෙනවා. ඉතින් ඒ වගේ රෝගයක් හැදෙනකොටම ඉක්මනින්ම වෛද්‍ය ප්‍රතිකාරයට යන්න ඕනේ. මොකද නැත්තම් මේකෙන් ශරීරයේ අභ්‍යන්තර වගේම බාහිර දේවල් වලට වෙන හානිම අභ්‍යන්තර ඇතුලේ දේවල් වලටත් වෙනවා. සමහර අයගේ අක්මා ඉදිමෙනවා, බඩවැල් ඉදිමෙනවා. ඒ වගේ රෝග තත්ත්වවල පහළ වෙනවා. ඒක නිසා පුදුමාකාර අවබෝධයක් ඇති කරගන්න ඕනේ රෝගයක් හැදුනහම ඒකට ප්‍රතිකාර කරන්න.